කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා මම හිතනවා. මේක තමයි මගේ YouTube channel එකේ දාන first vlog එක. ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම ඉගෙන ගන්නේ රාගම medical faculty එකේ. මේ first vlog එකෙන් මම අරන් එන්නේ ඔයාලන්ට අපේ faculty එකේ පොඩි tour එකක්. මේකේ ඉතුරු කෑල්ල මම තව vlog එකකින් අරන් එන්න. ඒතරම් පොඩි කෑල්ලකට වීඩියෝ කරගන්න පුළුවන් උනේ. අර මුලින් පෙන්නුවේ මම අපේ ෆැකල්ටි එකට ඇතුල් වෙන තැන. ඇතුල් වුණාට පස්සේ මේ වගේ පොඩිත් නෑ. අතන ටිකක් ලොකු ඒරියා එකක් තියෙනවා නිකන් අපිට ඇවිදගෙන යනවා වගේ. ඊට පස්සේ මෙතන ගත්තාම මේ අපේ ෆැකල්ටි එක ගත්තාම අපේ ෆැකල්ටි එකට අයිති කැම්පස් එක වෙන්නේ කැලණිය යුනිවර්සිටි එක. ඒකට අනුබද්ධව තියෙන මෙඩිකල් ෆැකල්ටි එක තමයි රාගම මෙඩිකල් ෆැකල්ටි කියන්නේ. එතන ගොඩාක් ලස්සන ෆැකල්ටි එක. මම කියන්නේ මෙඩිසින් ෆැකල්ටි වලින් ගත්තාම මේ තියෙනවනේ ගොඩක් ෆැකල්ටි. පේරාදෙණිය තියෙන සාමාන්‍ය ලස්සනයිම කියන්නේ පේරාදෙණියනේ. පේරාදෙණිය තමයි ලස්සන. ඒක ඉතින් අයමුතින් කියන්න දෙයක් නැහැ. මේ ගත්තාම ඉතින් අපේ ෆැකල්ටි එකත් එතන ගොඩක් ලස්සනයි. කාම් වෛද්‍යයක් තියෙන ලස්සන. කියන්නේ ගොඩක් ගස් තියෙන අර අපිට බිල්ඩින් මත් නෙමෙයි. අපිට හොඳට ඉගෙන ගන්න වටපිටාවක් තියෙන ලස්සන ෆැකල්ටි එකක්. ඒ වගේම ගොඩක් ෆැසිලිටිස් තියෙනවා කැම්පස් එකේ ළමයිට ඉගෙන ගන්න උදව් වෙන්න ඒවා. ගොඩක්ම ස්ටඩි ඒරියාස් තියෙනවා. මේක විස්තාරයක එතන ඉස්සරහා තියෙන විස්තාරකේ එක්සෑම් හෝල් එකක්. ඒ ඉවෙන්ට් තියෙනවා තව. කීක දේවල් ඔය නත්තල් වලට එහෙම මම ඉස්සරහට බ්ලොග්ස් තව අරන් එන්න. මේ ටික මුලින් පෙන්නපු සේරම කැම්පස් එකේ ඉස්සරහාම හරිය ටික. මේක සිම් එකත් පාඩම් කරන්න සහ ළමයිට නිදහසේ ඉන්න එහෙම හදපු තැනක්. සිම් එකෙත් ඉතින් ගොඩක් ඔය රැට එහෙම ඉතින් ගොඩක් අය පාඩම් කරනවා. ගොඩක්ම තියෙන ඇත්තටම ස්ටඩි ඒරියාස් තමයි. ඉතින් මෙඩිසින් වල ඉතින් ගොඩක් ළමයි කියන්නේ පාඩම් කරන්න තියෙන්නේ. ඉතින් ස්ටඩි ඒරියාස් තමයි තියෙන්නේ. මේක ඩිස්ක් එක හදලා තියෙන්නේ අර ඩිස්කෂන් වලට වගේ කියන්නේ පේපර්ස් ඒවා ඩිස්කස් කරන්න හරි පාඩම් කරන්න හරි ඒක දේවල් කරනවා. ඉතින් මේකේ දෙවෙනි වීඩියෝ එක මම ඊළඟට අරන් එන්නම් කැම්පස් එකේ ඉතුරු මේ තැන්වල පොඩි ටුවර් එකක්. ඉතින් වීඩියෝ එක බැලුවට thank you හැමෝටම. මගේ channel එක ඉතින් subscribe කරන්න කියලා ඉල්ලනවා හැමෝගෙම ආදරෙන්. ඔයාලා කැමති තව වීඩියෝස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට අරන් එන්නම්.